කෝටුවක් අරගෙන දෙපැත්තෙන් හපාගෙන යනවා. හැතැම්ම දෙකක් විතර යන්න ඇති. අයිත්තර යට හිටපු මිනිස්සු ඔච්චම් කරනවා ඉබ්බෙක් කුඩී යනවා කියලා. අර ඉබ්බද කට ඇරි නෑ. අර කෝටුව තව ටිකක් හයියෙන් හපාගත්තා. දැන් පාඩුවේ යනවා. අපිත් ඔහොම තමයි. අපි ඉවසනවද කරන්නේ කල් මරනවද කරන්නේ? අපි කියන්නේ ඔය පස්සේ බලා ගන්නම්කෝ. පස්සේ බලන්න යන්න එපා. මෙහෙම ටිකක් ඉන්නම් කියලා කියනව නේද? ජීවිතේ පුරුදු වෙන්න කල් මරනවට වඩා ඉවසන්න. මේක ටිකක් ඉවර වෙනකන්වත් මීටර් 500ක් විතර ඉබ්බ ගියා. කටවත් ඇරියේ නැහැ. දැන් ඉබ්බට ඉන්න බෑ. ඇයි? කොක්කු කිව්වේ නෑනේ උඹ හරි හොඳයි කියලා. බැරිම තැන ඉබ්බ අහනවා කොක්කුන්ගෙන්, යාළුවනේ මං හොඳයි නේද කියලා. ඒ කොකාට මොකද ඉබ්බට මොකද වෙන්නේ? වැටිලා මැරෙනවා. පුරුදු වෙමු. ජීවිතේ මිනිස්සු ප්‍රශංසා කරන කටින්මයි නින්දා කරන්නේ. අපිට හොඳ නොකියපු කවුරුවත් බැනලා තියෙනවද? සැලෙන්න එපා. කම්පා වෙනවා කියන්නේ මොකක්ද? හෙල්ලෙනවා. චලනය වෙනවනේ. හෙල්ලෙන්න එපා. සේලෝ යතා ඒක ඝනෝ වාතේන සමීරති. එවං නින්දා ප්‍රශංසාසු න සමිච්ඡන්ති පණ්ඩිතා. පර්වතයක් වගේ ඉන්න. බණින එක කාගේ වැඩක්ද? ඒක අනුන්ගේ වැඩක් නේ. මොකටද අපි කුලප්පු වෙන්නේ? අපි හොඳයි කියලා හිතාගෙන හිටපු එවුම්මයි. එහෙම නැද්ද? හිතාගන්න බැරි නම් ඔය ඇත්තන්ගේ පවුල ගැන හිතන්නකෝ. හොඳට හිටපු මිනිස්සු නේද? කවදා හරි වින කරන්නේ. අපි උදව් කරපු උදවිය නෙමෙයිද? අපෙන් යපිච්ච පිරිස නෙමෙයිද? පුරුදු වෙන්න. මොකටද? හෙල්ලෙන්න එපා. උදව් කරන එක අපේ යුතුයකම. බුදුවරු අපිට උගන්වලා තියෙන්නේ අපේ තියෙන සත්පුරුෂකම දෙන්න. ඇල්ලතර වේදුරුවක දෙයක්වත් බලාපොරොත්තු නම් වෙන්න එපා. ප්‍රතිරූප ගොඩනගාගෙන බලාපොරොත්තු වුණාම දුක අඩුයිද වැඩිද? මොකටද ප්‍රතිරූප? මිනිස්සු වෙනස් වෙනවා. දැන් ඔය මේ පැතිවල තියෙනවද ඔය නැන්දම් මලේලි ගස්ටනේ? නැතු ඇති මම හිතන්නේ. ඒක නම් හරි උද්‍යෝගයෙන් කිව්වේ තියනවා කියලා. කියපු හින්දම කියන්න. ඔය මේ අම්මලා ඔකට භාජනය වෙලා ඇතිනේ. නැන්දම්මගේ පීඩණයට හසු වෙලා දැන් අපි ඒක පහු දෙනවා කාටද? අපේ ලේලිට. අය මේ නැන්දම්මලා කියන જાතිය කොහෙන්වත් එනවයි. නැන්දම්මත් එක කලයක කවුද? ලේලියක්. මේ තාත්තා හරි උමනාවෙන් කියනවා ඒක. ලේලියක්. ගෙනාපු අලුත අර කියනව නේද අලුත ගෙනාපු මනමාලි වහලෙත් ගොම ගන්නවා කියලා. ගෙනාපු අලුත සතිය ඉන්නවා උපරිම. ඊට පස්සේ අපේ අම්මලාට බෑ මොකක් දරන්නද?
දරන්න බෑ. පුදුම ඊර්ෂ්‍යාවක් තියෙනවා. එක කිරියම්ම කෙනෙක් මම මේ දොස් පරොස් කියනවා හැම නෙමෙයි. මට අය බනවලට කියනෙකුත් නෑ. හැබැයි මම මේක කියනවා. මුන්ද මංගාවට එනකොට මූණේ අබ පුපුරනවා. ඒ කියන්නේ කේන්තිය. මම බැලුවා මෙච්චර මොකද? වෙවුලා කියනවා. මම කියපු විදිහටම කියන්න. මගේ අශිෂ්ටකම කියලා හැම දොස් කියන්න එපා හොඳේ. කියපු විදිහේ ඉතින් කියන්න නම් ඕනේ නෑ. ඔය ඇත්තෝ කියන විදිහමයි. හාමුදුරුවනේ අරකිත් එක්ක බෑ කිව්වා. කාත් එක්කද? බලන්නකො කතා කරන විදිය. ඒ කියපු විදිහට මම හිතුවේ බණ පටන් අරගෙන විනාඩි 30ක් ගියා. තව පටන් ගන්නත් බැරි වුණා මට. ඒ කියපු විදිහට මම හිතුවේ තඩි ගහලවත් ඇති කියලා ලේලි. මං ඇහුවා ඇයි කිරියම්මා? කියනවා හාමුදුරුවනේ පොඩි එක අරගෙන යන ටිකටත් දැන් මේ ඒකි මේකි කියලාමයි කතාව. පොඩි එක අරගෙන යන ටිකටත් මූණ හොදලා පවුඩර් ගන්න ඕනලු. කාටද? මේ ලේලිට. ਉਹ විස්තර ගොඩක් කිව්වා. ඇඟිලි පාට කරනවලු. අන්තිමේ කිව්වා කොල්ලගේ සල්ලිනේ. මම ඇහුවා කවුද පවුඩර් ගන්නේ? ලේලි. අන්තිමේ කිව්වා හාමුදුරුවනේ ඒකිගේ සුදිය වැඩි කියලා. මේ කිරියම්මලා හැම බනින්න නැතුව ඇති. අහගන්නත් තිබ්බ ලේලිලා හිටියන. මං ඇහුවා දැන් කවුද නියපොතු පාට කරන්නේ? ලේලි. අන්තිමේට මං ඇහුවා කාගේද සුදිය වැඩි? ලේලිගේ. මොකටද එහෙනම් ඔය පුපුරන්නේ? ඒව වැඩි ලේලිගෙන. දරන්න බෑ. පුරුදු වෙන්න ඕනේ. ඉවසන්ට පුරුදු වෙන්න. සමහර කිරියම්මලා කිරියත්තලා අම්මලා තාත්තලා ඉන්නවා. කොල්ලෙක් ටැටු එකක් ගහපුවාම ගෑනු ළමේ ටැටු එකක් ගහපුවාම මේ ලෝකේ නැති කතන්දර කියනවනේ. මං ඒ දෙයියගේ නම නම් කියන්නේ. එක දෙයියෙක් ඉන්නවා මායම් වෙනකොට හොඳට බොනවා. දොහොත් දීලා වඳිනවා. අර බොනේ කාට වඳිනවා ටැටු ගහපු කොල්ලට බයිනවා. පුරුදු වෙන්න. ප්‍රතිරූප ගොඩ නගන්න එපා කවුරුවත් පිළිබඳ. හේතුව ඒවා කඩාගෙන වැටෙනවා. ජීවිතේ ගෙවල් දොරවල් වල ඉන්නකොට අනේකා ඉවසන්න. ඔක පුරුදු වෙන්න. හෙට ඉඳන් ඔක පුරුදු වෙමු. එක වචනයක්වත් කියන්න එපා කාගේවත් හිතක් රිදෙන්න. ඊළඟට දුක සැප උගන්වනවනේ. ජීවිතේ කාලයක් තියෙනවා. අපේ බුදුහාමුදුරු අනේ පිටු සිටුතුමාගෙන් බිම්බිසාර රජුරුවන්ගෙන් විශාකාවගෙන් කොසල් රජුරුවන්ගෙන් මණික් අල්ලපු කුටිවල වැඩ හිටියේනේ. එහෙමනේ. අවසානයේ වේරංජාවේ වැස්වසුවට පස්සේ යවහල් වළඳන්න උනේ නැත්. මේවා හරි. අර කියන්නේ දුක සැප ලෝකේ ඇති යති පෙරලීනේ. මේක සමබර වෙන්න ඕනේ. කම්පා වෙන්න නරකයි දුක් වෙනවා කියලා.